කැමති විශේෂයෙන්ම මම මතු කරන්න කැමති මේ අවස්ථාවේ ගරු අමාත්‍යතුමාට ඔබතුමා සඳහන් කරා මේ හෝර්මුස් සමුද්‍ර සංධියේ වසා දැමීමක් තුළ ලොකු බාධාවක් සිදු වෙන්නේ නැහැ කියන කාරණාව මම නැවතත් වරක් කියන්නට කැමතියි. විශේෂයෙන්ම shipping traffic 70%ක් අඩු වෙලා තිබෙනවා. දැන් නම් හොඳටම අඩු වෙලා තිබෙනවා. ඒ වගේම ඒ නිසාම තෙල් බැරල් එකක මිල ඉතාමත්ම ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ ඔයිල් ගෑස් ආනයනයන් හුඟක් අපි පදනම් කරගෙන තිබෙන්නේ මැද පෙරදිග රටවල් වලින්. ඔමාන්, ඉරාක්, එමිරේට්ස්, බහරේන්. එතකොට අපි ආනයනික බොරතෙල් විශේෂයෙන්ම සපුගස්කන්ධ තෙල් පිරිපහදුවට ඒ සප්ලයිස් එක ඇත්ත වශයෙන්ම එන්නේ හෝර්මුස් සමුද්‍ර සංධිය හරහා. කොහොමද කියන්නේ බලපෑමක් නැහැ කියලා අපේ බලශක්ති ආරක්ෂිත භාවයට. ඒ වගේම පිරිපහදු තෙල් සහ ඩීසල් අපි ඉන්දියාව සිංගප්පූරුවෙන් ගෙන්නනවා. නමුත් ඒ රටවල් වලටත් එන බොරතෙල් ඇත්ත වශයෙන්ම මේ හොර්මුස් සමුද්‍ර සංධිය හරහා එන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ සැපයුම් දාමය පිළිබඳව මේට වැඩි අවබෝධයක් ලබා ගැනීම යෝග්‍යයි කියන එක මම ඔබතුමාට මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම දසලක්ෂයකට අධික ප්‍රමාණයක් අපේ රටේ ශ්‍රමික ජනතාව මේ රටවල් වල සේවය කරනවා. ඒක අව탁සේරු කරන්න එපා. මම ඔබතුමාට යෝජනා කරනවා මම දන්නවා කාලවකවානුවන් වෙනස්. නමුත් 1990 දී ගල්ෆ් යුද්ධය, ඒ කියන්නේ ඉරාකය, කුවේටය ආක්‍රමණය කිරීමත් සමග නිර්මාණය වුණු ගල්ෆ් යුද්ධයේදී ඇත්ත වශයෙන්ම අපේ රටට ඒ කාල සීමාව තුළ මේ ප්‍රශ්නය කළමනාකරණය කරන්නට පුළුවන්කමක් ලැබුණා ඉහළ මට්ටමකට. ඒකෙන් අපි පාඩම් ඉගෙන ගැනීම වැදගත් කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම මම ඔබතුමාට යෝජනා කරන මේ අවස්ථාවේ විශේෂයෙන්ම ද්විකෘත වායු LNG and gas මක්කේ සප්ලයිස් වල ඒක අපිට වක්‍රව හෝ බලපානොයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. නෞකාරක්ෂණ මිල ඉහළ යාම, නෞකා මාර්ග වෙනස් වීම, ඉන්ධන නෞකා මාර්ග වෙනස් වීම, ඒ වගේම ඉන්ධන මිල ඉහළ යාම, ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රේෂණය, තේ අපනයනය, මේවා ගැන අපි ඔබතුමාගෙන් ප්‍රශ්න කරා. ඒවට සාර්ථක පිළිතුරු ලැබුණ නැහැ. ඉතින් මේ තුල අපේ රටේ මැක්‍රෝ ඉකොනොමි එකටත්, සාර්වාර්ථිකයටත්, ඒ වගේම මයික්‍රෝ ඉකොනොමි එකටත්, ශුද්‍ර ආර්ථිකයටත් බරපතල බලපෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ මට අවසාන වශයෙන් ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න කියන කැමතියි මේ හදිසි තත්වයට මුහුණ දෙනකොට ඕනට වැඩිය ඔප්ටිමිස්ටික් සිනාරියෝ, සුබවාදී සිනාරියක මත පදනම් කරගෙන සැලසුම් කරන්න එපා. ඉතාමත්ම අසුබවාදී විදිහට හිතලා පෙසිමිස්ටික් සිනාරියෝ, ඒ කියන්නේ ලෝකයේ සිදුවෙන්න යන මේ ව්‍යසනකාරී තත්ත්වය වඩාත් ව්‍යාප්ත වෙනවයි කියන පදනම මත හිතලා අපේ රටේ සැලසුම් දියත් කිරීම යෝග්‍යයි. මොකද එවිට එයින් අපේ රටේ ක්‍රමෝපායට, වැඩපිළිවෙලට වඩාත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම හොර්මුස් සමුද්‍ර සංධිය හරහා එල්ල වෙන බලපෑම අව탁සේරු කරන්න එපයි කියන එක මම ඔබතුමාට මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගරු තනායකතුමනි, හෝර්මුස් සමුද්‍ර සංධියේ වසා තැබීමෙන් අපිට වෙන බලපෑම් පිළිබඳව අවබෝධයක් ලබාගත යුත්තේ ඔබතුමාද මමද කියන එක මම හිතන්නේ මේ තියෙන සැපයුම් දාමයත් එක්ක තේරුම් ගන්න පුළුවන්. අපිට දැන් ගත්තොත් ඇත්තටම බොරතෙල් අගෝස්තු මාසය දක්වා සංචිත අපි අවශ්‍ය කරන ප්‍රමාණය තියෙනවා. ඒ නිසා හෝර්මුස් සමුද්‍ර සංධිය එකක් දැනටමත් අපිට ලොකු බාධාවක් වෙලා නැහැ. නමුත් ලෝකේ ප්‍රවාහනයට, නිෂ්පාදනයට ඒක බාධාවක් වෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ලංකාව අපි තෙල් ආනයනය කරද්දී කොහෙන්ද ගේන්නේ කියන එක මම පැහැදිලිව සඳහන් කරා.
එනිසා ඒක අපිට මේ මොහොතේ ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් ඉදිරියේදී සමස්ත ලෝක තෙල් සැපයුම නිෂ්පාදනයට බාධාවක් වුණොත් අපි ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නවා. ඒකෙදි අපි අසුභවාදී නැහැ. ඒ කියන්නේ නරකම දෙයටත් මුහුණ දෙන්න අපි ලෑස්ති. හැබැයි අපි බලාපොරොත්තු වෙන අසුභවාදී දේ. ඒක ආණ්ඩුවේ රජයක් විදිහට ජනතාව වෙනුවෙන් අපි සුභවාදී දෙයක් බලාපොරොත්තු වෙනවා. අසුභවාදී දෙයක් ඇති වුණොත් ඒකට මුහුණ දෙන්නත් අවශ්‍ය කරන සැලසුම් සංවිධානය වීම අපි දැනටමත් කරලා තියෙනවා. ඒ නිසා අවසන් කරන්න මේ අතුරු මේ 27 ප්‍රශ්නෙට විනාඩි 40ක් ගියා. මම මේ නෑ අවසරනේ ගරු අමාත්‍යතුමා ඔබතුමා අවසන් කරන්න. හරි දෙන්න ඕද? අවසන් කරන්න. දෙන්න. ගරු විපක්ෂ නායකතුමා. මම කියපු දේ මං හිතන්නේ වැරදීමකින් වැටහිලා තියෙනවා කියලා මට හිතන්නේ. මං කියන්නේ ප්ලෑන් කරනකොට අසුභවාදීම දේ සිදුවේයි කියන විදිහට සැලසුම් වුණොත් අපිට සුභවාදීව වැඩේ ක්‍රියාත්මක වෙනකොට ඒක බෝනස් එකක්. ඒකයි මම කියන්නේ. ඒ නිසා මේ නෑ අවසන් කරන්න. ගරු පැහැදිලි නෑ ගරු මේ විනාඩි 40ක් මේකට ගත්තා. කියන දේ මට පැහැදිලි. අපි ඇත්තටම මේක ඊ ජනාධිපතිතුමත් ඉතා පැහැදිලිව කිව්වේ මේක තමයි. අපි ඕනම නරක දෙයකට ලෑස්ති. හැබැයි අපි මේ தත්ත්වය සුභවාදී පැත්තට වෙනස් කරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක තමයි ඔප්ටිමිස්ටික් තින්කින් එක. අපි එතන ඉන්නවා. ඒ නිසා මේකෙදී අපි ඔබතුමාට නෙමෙයි විපක්ෂයට කියන්නේ ගුඬු දාන්න එන්නත් එපා. ගුඬුවක් කරගන්නත් එපා. ඒකත් හොඳට තේරුම් ගන්න. මේක අපි රටක් විදියට මුණ දෙන්න ඕනේ තත්ත්වයක්. ඒ රට විදියට මුණ දෙන තත්ත්වෙට අපි ඔක්කොම මුණ දෙමු. ඒකට අපි සියලු දෙනාම සූදානම්. බොහොම ස්තුතියි.